ආයුබෝවන් හස්තරේඛාවයි අංක විද්‍යාවේ නාලිකාවට ඔයා අදත් ආදරයෙන් පිළිගන්නවා. හොඳයි මම අද ඔබට කියා දෙන්නම් ඔබේ වයස 21ට ප්‍රථම ඔබ නිවස හැරදා යම් හේතුවකට නිවසින් පිට වූවා නම් එම කාලවකවානුව එම වයස ගණනය කරගන්නේ කොහොමද කියලා. ඔබ නිවස හැරදා යන අවස්ථා කීපයක් තිබෙනවා. එකක් ඔබ ප්‍රේම සම්බන්ධයක් මත ඔබගේ තනි කැමැත්තෙන් විවාහ වී නිවස හැර යාම. එසේම අධ්‍යාපනය සඳහා නිවස හැර යාම. ඒ වගේම තමයි ඔබගේ දෙමව්පියන් සමග හිත් අමනාපකම් ඇති වී නිවස හැර යාම. එසේම ඒ සඳහා තවත් හේතු ගණනාවක් තිබෙන්න පුළුවන්. හොඳයි දැන් අපි බලමු එම වයස සොයාගන්නේ කොහොමද කියලා. එසේම තමයි ඔබ නිවස හැර යන හේතුව අත්ලේ ලියවි තිබෙනවා. ඒ සම්බන්ධ වීඩියෝවක් ඉදිරියේදී ගෙන එන්න. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ මොනයම් හේතුවකට හෝ නිවස හැර යන එම වයස් සීමාව හොයාගන්නේ කොහොමද කියන එකයි. ප්‍රථමයෙන්ම ඔබ කාන්තාවක් නම් වම් අත්ලත් පිරිමි කෙනෙක් නම් දකුණු අත්ලත් පරික්ෂා කිරීමට ලක් කරන්න ආරම්භ කරන්න. හොඳයි දැන් ඔබ ඔබගේ දබරගිල්ලත් මහපට ඇඟිල්ලත් අතර ප්‍රදේශයෙන් ජීවන රේඛාව ආරම්භ වී ඔබගේ අත්ල පහළට ගමන් කරනවා. හොඳයි දැන් ඔබ දබරගිල්ල කෙලින් ජීවන රේඛාව දක්වා ලම්බක රේඛාවක් ඇඳ ගන්න. එම වයස අවුරුදු 21 ලෙස සලකන්න. එම රේඛාව ජීවන රේඛාව හමු වන ලක්ෂයේ සිට ජීවන රේඛාව ආරම්භ වන ස්ථානය දක්වා එම කොටසේ වයස ඔබට දැන් ගණනය කරගත හැකියි. උදාහරණයක් විදිහට එම ලම්බක රේඛාව ඇඳි ස්ථානයත් ජීවන රේඛා ආරම්භයත් අතර මැද කොටස අවුරුදු 11ක් ලෙසත් අන්න ඒ ආකාරයට ඔබට වයස ගණනය කරගත හැකියි. හොඳයි දැන් බලන්න ජීවන රේඛාවෙන් ඔබගේ මහපට ඇඟිල්ල දෙසට එහෙම නැත්නම් එම කුජ මණ්ඩලයේ දෙසට විහිදී ඇති රේඛාවක් තිබෙනවද කියලා. හොඳයි එහෙම රේඛාවක් තිබෙනවා නම් ඔබට පුළුවනි දැන් පෙර කිව් ආකාරයට එම වයස කීයද කියලා හරියටම දැනගන්න. හොඳයි ඔබ දැන් දන්නවා එම රේඛාව ජීවන රේඛාවේ ආරම්භී කුජ මණ්ඩලයට ගමන් කළ වයස කීයද කියලා හරියටම දැනගන්න. එවිට ඔබට පුළුවන් ඔබගේ නිවස හැරදා යන වයස කීයෙන්ද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න. හොඳයි මෙවැනි වීඩියෝ ඉදිරියටත් ගෙන එන්න අප සමග දිගටම රැඳී ඉන්න. ස්තුතියි ඔබට.